My doctor. විවිධ පිළිකා හැදෙන්න විවිධ සාධක බලපානවා. ඒ අතරින් සමහර පිළිකා ජාන නිසා ඇතිවන පිළිකා. පිළිකාව ඇති කරන ජාන පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කළ හැකියි. ඒ වගේම පෞල් පසුබිමින් මෙලෙස ජාන නිසා ඇතිවන පිළිකා අවදානමක් නැති වුවත් පිළිකා ඇති කරන විවිධ පිළිකා කාරකවලට නිරාවරණය වීම නිසාත් පිළිකා ඇතිවිය හැකියි. අපි මුලින්ම කතා කරමු ජානමය පිළිකා පිළිබඳව. මේ සඳහා උදාහරණ විදියට ආහාර මාර්ගයේ ඇතිවන සමහර පිළිකා කාන්තාවන්ගේ පියයුරු ගර්භාෂය ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන සමහර පිළිකා වර්ග හැඳින්විය හැකියි. ඔබේ පෞල් පසුබිමින් මෙවැනි ජානමය පිළිකා රෝග පැවත එනවා නම් ඒ පිළිබඳව සොයා බලා වෛද්‍ය උපදෙස් ගැනීම මගින් පිළිකා සෑදීමට පෙර කල් තියා ආරක්ෂක පියවර අනුගමනය කළ හැකියි. උදාහරණ විදියට බඩවැල්වල කැටිති විශාල ප්‍රමාණයක් සෑදී ඒවා පසුකාලීනව පිළිකා බවට පත්වන ජානමය රෝගයක් තියෙනවා ෆැමිලියල් ඇඩිනෝමටස් පොලිපෝසිස් කියලා. ඔබට පෞල් පසුබිමින් මෙම රෝගයේ උරුම නම් පිළිකා බවට පත්විය හැකි බඩවැල් කොටස ශල්‍ය කර්මයක් මගින් කල් තියා අවශ්‍ය වේලාවට ඉවත් කිරීමෙන් පිළිකා අවදානම අඩු කළ හැකියි. මීළඟට කතා කරමු පිළිකා ඇති කරන විවිධ පිළිකා කාරකවලට නිරාවරණය වීම නිසා ඇතිවන පිළිකා පිළිබඳව. මෙහිදී ඔබ දැනගත යුතු එක් වැදගත් කරුණක් වන්නේ එක්වරක් ඉතා කුඩා ප්‍රමාණයකින් මෙම පිළිකා කාරකවලට නිරාවරණය වුණා කියලා පිළිකා හැදෙන්නේ නැහැ. නිතර නිතර නිරාවරණය වෙනවා නම් හෝ ඉතා අධික ප්‍රමාණයකින් නිරාවරණය වෙනවා නම් තමයි පිළිකා සෑදීමේ අවදානමක් ඇති වෙන්නේ. මෙම පිළිකාකාරක ද්‍රව්‍ය මොනවද කියන එක ගැන සොයා බලන්න විවිධ සංවිධාන මගින් විවිධ පරීක්ෂණ කරමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ආයතනය විසින් විවිධ පරීක්ෂණ පවත්වා විවිධ පිළිකාකාරක වර්ගවල ලයිස්තුවක් නිකුත් කරලා තියෙනවා. මෙම ලයිස්තුවේ සඳහන් පරිදි අප ගන්නා සමහර ආහාරවල අප ජීවත්වන පරිසරයේ වගේම අප නිරාවරණය වන සමහර වෛරස් සහ බැක්ටීරියා මගිනුත් පිළිකා ඇතිවිය හැකියි. ලංකාවේ ගොඩක් දෙනෙක් බුලත් විට ආහාරයට ගන්නවා. බුලත් විටෙහි අඩංගු පුවක්වල හා දුම්කොළවල පර්යේෂණ මගින් සනාථ කරන ලද පිළිකාකාරක අඩංගු වන බවට තහවුරු වී ඇති අතර හුණු මගින් මේ පිළිකාකාරක අවශෝෂණය වැඩි කරනවා. මෙමගින් මුඛ පිළිකා හා ගලනාලයේ පිළිකා ඇතිවිය හැකියි. සිගරට් දුමෙහි පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය 70ක් පමණ අඩංගු වන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම ඔබ ධූම්පානය නොකළද ඔබ නිවසේ සිටින කෙනෙක් ධූම්පානය කරනවා නම් එමගින් ඔබත් සිගරට් දුමට දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වෙනවා නම් එමගින් ඔබටත් පිළිකා සෑදීමේ අවදානමක් ඇතිවිය හැකියි. අධික ලෙස මත්පැන් පානය මගින් මුඛය, උගුර, ගලනාලය, අක්මාව හා ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂණ පවත්වා සනාථ කරගෙන තිබෙනවා. ඒ වගේම සොසේජස්, හැම්, බේකන් වැනි සකසන ලද මස් වර්ග පිළියෙල කිරීමට එකතු කරන නයිට්‍රේට් හා නයිට්‍රයිට් මගින් ආහාර මාර්ගයේ පිළිකා ඇති කරන බවට සොයාගෙන තියෙනවා. ඇස්බස්ටෝස් කුඩු මගින් ප්‍රධාන ලෙසම වෙනහරු පිළිකා ඇතිවිය හැකියි. ඒ වගේම එක්ස්රේ කිරණ, ගැමා කිරණ, UV කිරණ වැනි විවිධ විකිරණ වලට වැඩිපුර දීර්ඝ කාලයක් නිරාවරණය වීමත් විවිධ පිළිකා ඇති කිරීමට හේතුවක්. ෆෝමැල්ඩිහයිඩ්, ආසනික්, බෙන්සීන්, වයිනල් ක්ලෝරයිඩ් වැනි විවිධ රසායනික ද්‍රව්‍ය රාශියක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකාකාරක ලයිස්තුවේ සඳහන්. ඒ වගේම ගැප්කෙල පිළිකා ඇතිවීමට ප්‍රධානතම හේතුව HPV වෛරසයයි. මේ නිසා 2017 වර්ෂයේ සිට පාසල් යන ගැහැණු දරුවන්ට HPV වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමට එන්නත් ලබා දීම සිදු කරනවා. පිළිකාකාරක වලින් කීපයක් තමයි අද කතා කළේ. ඉතින් ඔබ මේවාට නිරාවරණය වෙනවා නම්
එයින් මිදීමට හෝ එසේ අපහසු නම් හැකිතාක් එය අවම කර ගැනීමට කටයුතු කරන්න. එමෙන්ම විශේෂයෙන්ම කෘත්‍රිම ආහාර පාන ගැනීමෙන් හැකිතාක් වැළකී සිටින්න. බුලත් විට ධූමපානය, මත්පැන් පානයෙන් වැළකී සිටින්න. හැකිතාක් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීමෙන් වැළකී සිටීමෙන් පිළිකා අවදානම අඩු කරගත හැකියි. වෛද්‍ය විද්‍යාව කියන්නේ දිනෙන් දින නව පර්යේෂණ හා සොයා ගැනීම සමග අලුත් වන දෙයක්. නිවැරදි සෞඛ්‍ය තොරතුරු ලබා ගන්නට නම් දිනෙන් දින අලුත් වන දැනුම සහිත පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත යුතුයි. වැරදි තොරතුරු ජීවිතයට එක් කරගත්තොත් ඔබේ සෞඛ්‍ය තත්ත්වයට එයින් හානියක් වුවත් සිදුවිය හැකියි. ඉතින් දිනෙන් දින යාවත්කාලීන වන වෛද්‍ය තොරතුරු හා වෛද්‍ය උපදෙස් විශ්වාසවන්තව පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් ලබා ගැනීමට My Doctor channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.